යෝයෝ ගයිස් හයි චටිය බන්ඩිය YouTube චනල් එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි අද ගහන්ඩ යන්නේ නාසිකුරන්න එකක්. අපි ගහල බලමු නාසිකුරන්න එක කොහොම දෙන්නේ සහ සියලුම දේවල් වාලට අපි ගෙනත් දෙනවා. අපි බලමු පෙක්කින වැඩ පටන් ගැන තියෙන්නේ. අපි හම් බලමු යෝ ගයිස් මේ පෙක්කින හතනක මන්තමා ඉන්නේ. අපි රයිස් එක දාගෙන තියනවා ඉස්සල්ලාම. තව අපි ඉස්සෝ ගන්නවා චිකන් ගන්නවා මිසෝ මැරිනේට් කරන්න ඕනේ චිකන් මැරිනේට් කරන්න ඕනේ සහ බිත්තර ගන්නවා. තව අපේ තියෙනවා එලෝලු ටිකත් අපි මේ වත්දා ගන්නවා හොගත් තියන බලන සුදු අන්න අපි මේ පොඩ්ඩක් ගන්නේ අපි දෙන්නට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට අවශ්‍ය විදියට ගන්න පුළුවන් කැප්සිකන් තියෙනවා ලීස් තියෙනවා ගෝව තියෙනවා කැරට් එක ගෙඩියක් තියෙනවා. අපි එහෙනම් බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. හායි යාළුවනේ අපි දැන් මැරිනේට් කරගමු ඉස්සරක ජින්ජර් ඇන්ඩ් ගාර්ලික් අපි පේස්ට් එක තමා ගන්නෙ. ඒක ලේසි. ඔයාලට ඕනනම් මේවා කරලා ගන්නත් පුළුවන්. අය මොනවද? පෙපර් ගම්මිරිස් දානවා. මේක මගේ සීක්‍රට් එකක්. ඒක අපි කියමුකෝ මැරිනේට් කරන මික්ස් එකක් තමා මේක. මේක මැරිනේට් මික්ස් එකක්. මේක මේ චිකන් මේක ලංකාවේ මේ නෑ. KFC වගේ ගන්න පුළුවන් මේක දාලා. සැරයි ඒක. අපි ගොඩක් දාන්නේ පොඩ්ඩක් දාන්නේ. අය කොන්ෆ්ලෝ. අපි එච්චරයි ඊට පස්සේ මික්සි අපි ඊට පස්සේ මික්ස් කරගන්නවා. මේ ආකාරයට හොඳට මික්ස් කරගන්නවා. ඉස්සෝල්ට ගොඩාක් දේවල් දාන්න කියන්නේ තව ඒවා දාන්න හොඳ නෑ මේ හොඳටම ඇති. මොකද ඉස්සෝල රස තියෙනවනේ ඒතකොට ඉස්සෝල රස නැති වෙනවා ගොඩක් දේවල් දාන්න. මේක මැරිනේට් කරද්දි සුවඳක් එනවා හොඳ සුවඳක්. මේකට මේ අනික මේක මේ යන්නේ නාසිකුරන් එකනේ ඒකට සෝස් වර්ග වැටෙද්දි මේකට ගොඩාක් දැම්මොත් too much වගේ. දැන් අපි චිකන් ටික බ්‍රෙස්ට් එක විතරයි මම අරන් තියෙන්නේ. කටු මුකුත් අරන් නැහැ මේකේ චිකන් එකට. චූටි කොටුවට කපාගෙන ඒකටත් ගාර්ලික් පේස්ට් එක දාගමු. ගාර්ලික් and ginger and මොනවාද සෝයා සෝස්. සෝයා සෝස් ටිකක් දාගමු අපි. මේකට අරකට දාපු ගොඩක් දේවල් දාන්න නැහැ. සෝයා සෝස් එකේ ලුණු ටිකක් තියෙනවා. මොනවද දැස හොඳට මික්ස් කරගන්න තියෙනවා. අපි මේ ආකාරයට හොඳට මික්ස් කරමු. නාසිකුරන් එක නිසා පොඩක් අර කලර් එක එන්නේ අපිට මේ සෝයා සෝස් එකෙන් තමයි. මේකට ටිකක් වැඩියෙන් දාගත්තට ප්‍රශ්නයක් නෑ. සෝයා සෝස් ඒ වලින් තමයි කලර් එක එන්නේ. හරි මේකට මේ රසායන ලුණු දා ගන්න ඕනේ. එතකොට අපි මේකට රස අනුව ලුණු ටික දාගන්නවා. අපිට මේ පැත්තෙන් බත් එකත් හරි ඉස්සලා තියෙන්නේ. අපි එහෙනම් බලමු. යාළුවනේ අපි දැන් මොකද කරන්නේ? චිකන් ටික ෆ්‍රයි කරගන්න. ගොඩාක් තෙල් දාන්න එපා මම ගැඹුරු තෙල් නෙමෙයි ගන්නේ. නිකම් තෙල් විසිකනවා සැරටම. ඒ සෝයා සෝස් මේකයි. ඔක්කොම ටික දාගෙන අඩු ගින්දර ෆ්‍රයි කරගන්න. මේක ගොඩක් ගැඹුරු තෙල බදින්න එපා. මේක මේ ඔයිල් ටිකක් අඩුවෙන් දාලා මේ විදිහට මේ ෆ්‍රයි කරගන්න. මොකද ෆ්‍රයිඩ් රයිස් එක වගේ මේක ගන්න නැහැ. ගොඩාක් මේ ඩ්‍රයි එකට ගන්න මේ චිකන් එක.
ගයිස් මේ දැන් චිකන් එක ඇත්තට මේ ආකාරයට තියෙනවා මේ කලර් එක තමයි ඕන කලර් එක ඇත්තටම මේ තා චූට්ටක් වගේ මේක බෙදෙන්න ඕනේ ඒ වගේම අපේ කැප්සිකන් ටිකක් කැපෙන ගම ඔව් කැප්සිකන් ටික ලුණු ටික අපි දැන් මේ කපන ගමන් ඉන්නේ මේ එළවලු ටිකත් අපි ගානට කපා ගන්නවා මේ ආකාරයට චූටියට කැප්සිකන් කපන්න චූටි කැප්සිකන් කොටුවට තමයි කපා ගන්න ඕනේ ඒ වගේම චිකන් එකත් මේ ආකාරයට බෙදෙනවා අපි බලමු ටක් ගාලා අපි හදාගමු එහෙනම් යාළුවනේ අපි මෙතන ඉස්සෝ ටික බෙදගමු මේ ආකාරයට ඉස්සෝ ටික බෙදගමු හරිම සුවඳයි මේ ඉස්සෝ ටික මේ පදින්ති මැරිනේට් එකත් එක්ක හරිම සුවඳක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ ඇත්තටම දැන් මේ ආකාරයට මේ ඉස්සෝ ටිකක් බැඳෙනවා හරිම සුවඳක් එනවා ඉස්සෝ වල නම් කන්නම හිතෙනවා ඒ වගේම මේ පැත්තේ යනවා කැරට් ටිකත් කැපෙන ගමන් තියෙන්නේ අපි බලමු එනම් මේක එහෙනම් යාළුවනේ අපි තෙල් ටික රත් වෙන්න දාලා සුදුරු වෙලා ගමු අපි නාසි කුරාන්නේ ගහන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ එහෙනම් ඉංග්‍රීසි සුදුලුම් ටික දාගමු මම සුදුරුම ගෙඩියක් වගේ ගත්තා ගන්න මේ කාල් ප්‍රමාණයට කාල් කිලෝ එකකට සුදුරු කෑල්ලයි සුදුරුම ගෙඩියක් ඒ වගේම අපේ එළවලු ටිකත් මේ පැත්තේ රෙඩි එතකොට සෝස් එක රෙඩි චිකන් එක රෙඩි බට් ටික රෙඩි අපි සෝස් එක දාලා තියෙන ඒවත් මේ කියන්න අපි සෝස් එකට ලොකු දේවල් දැම්මේ නැහැ chili paste soya sauce ketchup සීනි අපි ඔච්චරයි දැම්මේ තව කට්ටිය තව කොට දේවල් දානවා නමුත් අපිට සෙට් වෙන්නේ මෙහෙම රෙසිපි ගොඩක් තියෙනවා මේ නාසි කුරන් එකේ එක විදිහ හදනවා ඉතින් එක එක විදිහ හදනවා අපි හදන ක්‍රමේ තමයි අපි ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක චුට්ටක් ගෝල්ඩන් කලර් වෙනකන් අපි ෆ්‍රයි කරගමු. මේ වගේ ගෝල්ඩන් කලර් එකක් එනකම් තියන්න. දැන් ගෝල්ඩන් කලර් නෙමෙයි දැන් කළු වීගෙන එන්නේ. දැන් ඉක්මනට අපි දාගන්න ඕනේ එළවලු ටික. කැරට් ටික තැම්බෙන්න වෙලා යනවනේ. කැරට් ටික තමයි ඉස්සෙල්ලාම දාගන්නේ. චූටි කොටු ආකාරයට තමයි අපි කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා කැරට් චුට්ට පොඩ්ඩක් මේ ෆ්‍රයි වෙන්න දෙන්න. මේ ආදියක් එපා. ඊට පස්සේ ලුණු ටික දාගමු. පස්සේ අපි දාගන්නවා ලුණු ටික මේ ආකාරයට පොඩ්ඩක් ටෙම්පරරි වෙන්න දෙමු. එහෙනම් ගයිස් අපි දැන් පිත්තර ටික ඇඩ් කරගමු. අපි මොනවද දැම්මේ? ඉඟුරු සුදු ලුණු එතකොට කැරට් ඒකත් එක්කම බිත්තර ටික අපි දාගන්නවා. මොකද බිත්තර ටික හොඳට මේ මික්සි වෙන්න ඕනේ. කැරට් එක්ක මික්ස් වෙනකොට බිත්තර හරි රහයි. අපි බිත්තර 3ක් වගේ ගත්තේ අද. ඇති. මොකද නාසි කුරන් එකට උඩට ෆ්‍රයි කරලා එකක් එනවනේ. ෆ්‍රයි කරලා බිත්තරයක් එනවනේ ඒක දුන්න ඇති. මොකද අපේ හස්බන්ඩ් ගිය සතියේ මොනවාද ෆ්‍රයිඩ් රයිස් එකක් ගැව්වා. ෆ්‍රයිඩ් රයිස් එකට විතර කේස් එකක්ම දැම්මා. ඔව්. ඒක නිසා මේ විතර 3ක් දිනක් මොකද ඉස්සෝ යනවා චිකන් යනවා. දැන් අපි එග් එක ෆ්‍රයි කරගත්තා. දැන් අපි දාමු ගෝවා. දැන් අපි බිත්තර ටික ඔක්කොම ෆ්‍රයි කරගෙන තියෙන්නේ. අපි දැන් ගෝවා ටික දාගමු. අපි කැප්සිකම් ටිකක් තියෙනවා. මොකද කැප්සිකම් එක මේ ගොඩාක් මේව වෙන්න ඕනේ නැහැ. රතු පාටට රසට ඒක මේ පේන්නත් ඕනේ.
අනික ලස්සනක් වතුර තියෙන්නත් උනනවා ඕනේ. ඒකට ටක් ගාලා. ඒක නිසා අපි ගොඩක් සම්බ ගන්න නැහැ ඒ වගේ වත්. ගෝවා ටික ටිකක් fry කරගන්න. ඔක්කොම අපි චූටි කොටුවට තමයි කපාගන්නේ මේ නාසි කුරන්නකට. චිකනුත් කොටුවට කපාගන්නේ මේ ඔක්කොම ඇලෝඩි ජාස් කොටුවට කපාගන්නේ මොකද මේ නාසි කුරන්නකට මැච් වෙන්නේ මේ විදිහට තමයි. දැන් අපි කැප්සිකම් ටික දාගමු. තුම රතු පාටයි. රතු පාට අනිවාර්යෙන් මේකට කැප්සිකම් ගන්නවා මේකට රතු පාට සැර නැති මිරිස් එක ගන්නවා. චූටි මිරිස් එක. චූටි මිරිස් එක තමයි ගොඩක් අය දාන්නේ අපිට අද හොයාගන්න බැරුව ගියා. අපි බැලුව ගන්න අපිට අද හොයාගන්න බැරුව ගියා ඒක නිසා අපි කැප්සිකම් දානවා. කැප්සිකම් දානවා ගොඩක් අය. කොහොමද ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් මාරම සුවඳ සුපිරි සුවඳක් තියෙනවා. ඉතින් සුපිරිම සුවඳක් තියෙනවා. දැන් අපි සෝස් එකෙන් ටිකක් දාගමු. මේකට හැබැයි chili paste අනිවාර්යයි. අනිවාර්යයි chili paste එක. අනිවාර්යෙන් chili paste එක තියෙනවා. මොකද chili අපි paste අර කලින් හදපු chili paste එකක් තිබ්බා අපි ළඟ. අපි කොහෙන්වත් ගන්නෙ නෑ. අපි හදා ගන්නවා අපිට ඕන වෙනකොට. අපි හදාගත්ත chili paste එකෙන් තමයි අපි මේ මිස්ට් එක හදන්නේ. ගෙදර හදන chili paste එකක්. මොකද ඒකේ රස අත්‍යවශ්‍යයි මේකට. වෙනම අපි දාන්නේ නැහැ කැරලි මිරිස් මොකුත් දාන්නේ නැහැ. මේකේ සෝස් එක තමයි නියමටම හදාගන්නේ. දැන් නියම නාසි කුරාන් පාට ඇවිල්ලා තියෙනවා මේකේ. අපි බලමු. අපි දැන් ගින්දර හොඳට මැඩි කරගෙන බත් ටික දාගමු. මම බාස්මති තමයි අරන් තියෙන එක බාස්මති ගන්නවා තමයි. ඔව් අපි නාසි කුරාන් එක දැන් වැඩිගෙන යන්නේ. දැන් අපි බත් ටික මික්ස් කරගමු. දැන් අපි අරකටම තමයි මේ මික්ස් කරගන්නේ. මොකද වෙනම තියලා ගන්නෙ නැහැ අපි. එකටම තමයි දාන්න යන්නේ. අපි කලින් හදාගත්ත බත් එක තමයි මේ බාස්මති බත් තියෙන්නේ. දැන් අයාට ගින්දර හොඳට වැඩි කරගන්න. ඒකට තමයි අර බත්තට උඩ යනම වගේ දැනෙන්නේ. ඒ විදිහට හොඳට වැඩි කරගන්න ගින්දර. දැන් මේ නාසි කුරාන් එක මික්ස් කරන ආකාරය යාළුවනේ මං මගේ අත ටිකක් රිදෙනවා. හස්බන්ඩ්ට දුන්නා මම. අපේ සුදුට දුන්නා. බන්ටි පැටියට දුන්නා අපි මේක චුට්ටක් මික්ස් කරගන්න. සද්ද ඇහෙනවා ඇතිනේ. මම කිව්වා විදිහටම දැන් ඔයාලට පේනවා ඇති මේ කලර් එකෙන් වෙනස් වීගෙන නාසි කුරාන් එකේ කලර් එක එනවා. තාම නෑ. චුට්ටක් කලර් එක එන්න ඕන. තව එන්න ඕනේ. අපි ඒකත් ගමු අනිවාර්යෙන්ම මේ කලර් එක. වැඩේ කරගෙන යන ගම එහෙනම් යාළුවනේ අපි දැන් දාගමු ඉස්සෝ ටිකයි චිකන් ටිකයි. මේ ආකාරයට දාගමු. අපි පොඩ දාගමු. එතකොට මික්ස් කරගන්න ලේසි. හැමතැනකම යනවා එතකොට මේක. කාරයට චිකන් ඉස්සෝයි දාලා ඔයාලට පුළුවන් ඉතින් මේකට සීෆුඩ්ම තනිකරම ගන්න. එතකොට දැල්ලෝ ඔක්කොම ගන්න පුළුවන්. මේ අපි අද ගත්තේ ඉස්සෝ විතරයි. අපි දැල්ලෝ බැලුවා. දැල්ලෝ ඇවිල්ලා නැහැ. හොඳ ෆ්‍රෙෂ් දැල්ලෝ ඇවිල්ලා තිබ්බේ නැහැ. ෆ්‍රීසරේ විතරයි. ෆ්‍රීසර් තිබ්බේ. ෆ්‍රීසර් ගත්තොත් මේ කන්න බෑ. රස වෙනස් වෙනවා. ඒකයි අපි ගත්තේ නැත්තේ. එහෙනම් guys අපි දැන් නාසි කුරාන් එක හදාගෙන ඉවරයි. අපි දැන් සෝස් එකක් ගහලා තියෙනවා. තව සෝස් ටිකක් මේකට දාන්න ඕනේ. එතකොට තමයි මේකේ ඇත්තම නැචරල් ගතිය එන්නේ. අපි ඒ ටිකක් දාගමු මේ ආකාරයට. බය නැතුව සෝස් ටික දාගන්න. මොකද කොහොමත් මේක මේ කන්න ඕනේ මේ විදිහට තමයි නැත්තම් ගතියක්. මොකක්ද පිච්චෙනවා guys.
එතරම් රස්නේ දැන් ඔයාලට පේනවා ඇති නාසි ගුරාන් එකේ හොඳට ගින්දර වැඩි කරගන්න. හොඳට ගින්දර වැඩි කරගන්න. අය නැතුව දැන් පේනවා ඇති ඔයාලට මේ කලර් එක ඇවිල්ලා තියෙනවා. මේ පේනවනේ. මේ සෝස් එකෙන් තමයි කලර් එක එන්නේ. අපි මේක එහෙනම් මික්ස් කරගමු. ගයිස් ඔයාලට පේනවා ඇති දැන් නාසි ගුරාන් එකේ කලර් එක නියම කලර් එකක් තියෙනවා. අපි එහෙනම් මේක බලමු. යාළුවනේ අපේ නාසි ගුරාන් එක දැන් සෙට්ටලා තියෙන්නේ. අපි බලමු අවුට් එක. ඇත්තරම ලස්සන ආකාරයට අපි හදාගත්තා. මේක තමයි අපේ නාසි ගුරාන් එක. ලස්සන ආකාරයට තියෙනවා. ඉතින් යාළුවනේ අපි මේක එහෙනම් පොඩ්ඩක් රස විඳලත් බලමු. ඉතින් යාළුවනේ අපේ නාසි ගුරාන් එක සෙට්ටලා තියෙන්නේ. අපි එහෙනම් කටක් කාලා බලමු රස. ඇත්තරම රහයි ගයිස්. ඇත්තරම රහයි. රහිනේ. ඒක නියමටම තියෙනවා. නියමටම ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි දෙන්නගේ අලුත්ම වීඩියෝ එකකින් නැවත හමුවෙමු. එතකම් ඔබට සුබ දවසක්. රස මෙනු එකක් අරන් එන්නම්. බයි බයි. අය රස මෙනු එකක් අපි අරන් එන්නම්. බයි බයි. චූටි පන්ඩියා YouTube channel එක subscribe කරන්න, like කරන්න, අමතක කරන්න එපා, share කරන්න, කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. එහෙනම් බයි. සුබ දවසක් වේවා.